හොඳද? ඔන්න අද ගැටලු. භාග එකතු කිරීම. ඒකක භාග ටිකක් එකතු කරන්න තියෙනවා. 5න් එක එකතු කිරීම, 45න් එක එකතු කිරීම, 117න් එක එකතු කිරීම, 221න් එක එකතු කිරීම, 357න් එක එකතු කිරීම, 525න් එක. හරි. එහෙනම් ඉස්සෙල්ලාම වීඩියෝ පෝස්ට් කරන්න. පෝස්ට් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. බලන්න ඊට පස්සේ වීඩියෝ ප්ලේ කරලා කොහොමද මම මේකට විසඳුම ලබා ගන්න කියන එක. අපි හදන්න පටන් ගමු. right. දැන් මේ ගාන දකිනකොටම කලින් වීඩියෝ එකත් මම මේකේ මූලධර්මයත් එක්කම කියා දුන්නා. මේ වගේ ගැටලුවක් කොහොමද විසඳන්නේ කියන එක. ඒතකොට මේක රටාවක් තියෙනවා. සමහර භාග තියෙනවා පුතේ. භාග මේක සමීකරණයක් කරලා දෙන්නත් පුළුවන්. මම ඉස්සරහට ඒ වගේ කුත් කරන්නම්. මේ භාග ටිකේ දැන් අතරම පොදු හරය ගත්තොත් පොදු හරය අරගෙන කරන්න ගියොත් එහෙම මහා කලබගැනියක්. මේක නිකන් හරි අමාරුයි. මේ 525 357 විශාල හරයක් එනවා. ඊගාට සුළු කර ගැනීමට අපිට කාලය ගොඩාක් ගත වෙනවා. ඒ නිසා මේවා නිර්මාණය කරලා තියෙන්නේ එක්තරා රටාවකට. අපිට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන් ආකාරයකට. අන්න ඒ රටාව අපි අඳුන ගන්න ඕනේ. ගැටලු විසඳලම තියෙන්න ඕනේ. මෙතන මට පේනවා පුතේ මේ හරය ලියන්න පුළුවන් සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට. හැබැයි එතන ලස්සන රටාවක් තියෙනවා. ඔන්න බලන්න. මේ 1යට 5 ලියන්න පුළුවන් එක්වරක් 5. 5 ලියන්න පුළුවන් එක්වරක් 5. හරි? ඊළඟට එකතු කිරීම 45 ලියන්න පුළුවන් 1යට 5 වරක් 9. ඒතර මේ අඩු එක ඉස්සෙල්ලා වැඩි එක පස්සෙම ලියන්නේ. ඔතන ලියනකොටම ඔයගලන්ට පේනවා අර ಗುಣ කරන සංඛ්‍යා දෙක අතර පරතරයක් නියතයි. 5න් එකක් 4යි. 9න් 5 4යි. එහෙනම් අපිට පොඩි නිකන් සැකයක් එනවා. ඉතුරු සංඛ්‍යාවත් 9 වරක් කියලා ලියන්න පුළුවන්ද කියලා. මෙතන 5න් ඉවර වෙනවා 5න් පටන් ගන්නවා. මෙතන 9න් ඉවර වෙනවා නම් මෙතන 9න් පටන් ගන්න බලමු. ඉලක්කම් දර්ශකය බලන්න 7යි 1යි 8යි 1යි 9යි. අනිවාර්යෙන් මේක 9න් බෙදනවද නැද්ද? 9න් බෙදනවා. එහෙනම් 9 වරක් කීයද? මේකට 4ක් එකතු කරොත් 13. බලන්න 9 වරක් 13 3 වරක් 9 27න් 7 දෙකක් ඉතුරුයි. 9 වරක් 9යි 2යි 11යි. අන්න එනවා. දැක්කද? එතකොට අපිට සැකයේ වාසිය ආවා නේද? එකතු කිරීම මේක ලියන්න පුළුවන් එනම් මොකද්ද? 1 බෙදීම 9 වරක් කීයද? 4ක් එකතු කරොත් 13. ධන චෙක් කරලා බලන්න මේක නම් 13න් පටන් ගන්නමු 13 වරක් කීයද 17 කියලා ඉන්න දෙයක් නැහැ නෝ හරි එකතු කිරීම මේක 1යට 17න් පටන් ගමු 17 වරක් 18 19 20 21 නේ 21 ලියලා බලන්න 17 වරක් 21කින් 357 ඒ ධන 1යට 21 වරක් කීයද 25 කියලා ඕක අපිට ලියා ගන්න පුළුවන් බව දැන් පේනවා හරි ඇයි ඔහොම ලියාගත්තේ මම ආයෙ මතක් කරන්නම් පොඩි මතකයක්. අර ඉස්සර මම කතා කළා ඒකක භාග දෙකක අන්තරය. ඒකක භාග දෙකක අන්තරය ගත්තොත් 1යට m ඍණ 1යට n ගේ පොදු හරය ගත්තොත් mn අපිට මොකක්ද දෙන්නේ? mn m ගෙන් බෙදනවා n ඉතුරු වෙනවා n එකෙන් ගුණ කරනවා n අඩු කිරීම mn n ගෙන් බෙදනවා m ඉතුරු වෙනවා එකෙන් ගුණ කරනවා m. ඒතකොට මේක සුළු කරාම මේ විදිහට එනවා. ඊළඟට මෙන්න මේ දෙපැත්තම මේක දෙපැත්තම මට පුළුවන් 1යට n ඍණ m ගෙන් මෙන්න මේ ලවයෙන් දෙපැත්තම ගුණ කරන්න 1යට n ඍණ m ගෙන් ප්‍රත්‍යක්ෂ අනුව. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කොටසට මේ කොටස කැපිලා ගිහිල්ලා අපිට එනවා 1යට mn දකුණු පැත්තේ තනි වෙනවා සමානයි 1යට n ඍණ m වාරයක් 1යට m ඍණ 1යට n කියලා. මෙන්න වැදගත් සම්බන්ධයක් මේක ලියා ගන්න. මේ කලින් මම පෙන්නුවා. පුතේ මේ තියෙන්නේ ඒකක භාගයක් හරය ගුණිතයක් විදියට ලියලා. ඒතර මේක මේ විදියට අපිට වෙන් කරන්න පුළුවන්. මොකද්ද මේ mn තමයි මෙතන තියෙන්නේ. මෙතන 1යට n ඍණ 1යට m. මොකද භාගයක හරයන් දෙක ගත්තොත් එකක් ලොකු එකක් පොඩිනේ. එතකොට මේ ලොකු හරයෙන් පොඩි හරය අඩු වෙලා තියෙන්නේ. ඒතර මෙතන තියෙන 1යට m ඍණ 1යට n කියලා. මෙතන ලොකු ඒකක භාගයෙන්. ඒකක භාගයක හරය හරයන් දෙක සැසඳුවොත් මොකද්ද? ලොකු ඒකක භාගයේ හරය පොඩි ලොකු නේද? පොඩි ලොකු ඒකක භාගයේ විශාල නම් ඒ විශාල ඒකක භාගයේ නේද? 7න් 1යි 10න් 1යි ගත්තොත් මෙතනින් හරය අඩු ඒකක භාගය තමයි විශාල වෙන්නේ. හරය වැඩි එක්කෙනා තමයි අඩු වෙන්නේ. ඒ අනුව තමයි මේක ලියවිලා තියෙන්නේ. මෙතන n ගෙන් m අඩු වෙලා මෙතන 1යට m ගෙන් 1යට n අඩු වෙලා. මෙතන n වෙලා මෙතන m වෙලා නැහැ. ඒක අර ඒකක භාගවල හරය සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. එහෙනම් මම චුට්ටක් මෙන්න මේක පේන්න තියන්නම්.
මෙන්න මේක පේන්න තියලා මේකට එන්නම්. දැන් මේක අපිට ලියන්න පුළුවන් මේ දැම්ම පාවිච්චි කරලා. මේක සමානයි. ටිකක් දිගට එනවා. පුතේ මේක අපි ලියමු මේ 1යට මේ m1 වගේ n5 වගේ නේ. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 1යට 5 ඍණ 1 වාරයක් මොකද්ද? 1යට 1 ඍණ 1යට 5 නේද? දැන් මේ රටාව බලන්න. අන්න සැසඳීමක් තියෙනවා. එකතු කිරීම මේක 1යට 9 ඍණ 5 වාරයක් මෙතන මොකද වෙන්නේ? 1යට 5 ඍණ 1යට 9. ඒක පරස්පරය. 9න් එකෙන් 5න් එකක් එම අඩු වෙන්නේ නැහැ. 9න් එක අඩුයි 5න් එකට වඩා. ඒක ඍණාගයක් කියන්නේ. හොඳයි මේක බලන්න. මේක බලන්න. හොඳට බලන්න. මෙතන 9 5 මෙතන 5 9. හරි. ඔය විදිහට පෙළ ගැස්සෙන්නේ. ධන මේක 1යට 13 ඍණ 9 වාරයක් මොකද්ද? 1යට 9 ඍණ 1යට 13 ආදී වශයෙන් මම මේක ඔක්කොම දැන් ලියන්න යන්නේ නැහැ. එතනත් රටාවක් තියෙනවා පුතේ. බලමු අපි මොකක්ද ඒ රටාව කියලා. මම මේක කියන්න ඉන්නම්කෝ. හරි අවසාන පදයක් මම ওই විදිහට ලියන්නම්. දැන් මේ පද මෙතෙන්ට එනකන් එනවා. දැන් ඊතුරු පද මම මේකයි ලියන්නේ නැත්තේ. හරි. ඒකට ඔයගොල්ලන්ට තේරෙයි ආ මෙන්න මේ දේ වෙනවයි කියන එක. මේක අපි කොහොමද ලියන්නේ? 1යට 25 ඍණ 21 වාරයක් මොකද්ද? 21න් 1 ඍණ 25න් 1 පේනව නේද? හරි පේනව නැතිනේ? right. ඔන්න ඔය විදිහට මම පෙළ ගැස්සුවා. අද දෙකක් විතරක් ලිව්වේ නෑ. ඒක අවුලක් නෑ. මොකද විතර රටාව ඔයගොල්ලන්ට දැන් පේයි. දැන් බලන්න මෙන්න මෙතන මේක සුළු කරොත් 5න් එකක් 4යි 4න් 1 වාරයක් 1යට 1 ඍණ 5න් 1 ධන මෙතනත් 4න් 1නේ වාරයක් 5න් 1 ඍණ 9න් 1 වාරයක් ධන මෙතන 4න් 1 වාරයක් 9න් 1 ඍණ 13න් 1 ධන ඔය විදිහට පද 3යි අඩු උනේ මෙතනත් එනවා කියලා නේ 4න් 1 වාරයක් 21න් 1 ඍණ 25න් 1 කියලා ඔන්න අපිට එතන රටාවට ගොඩ නැගුණා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ හැම පදයකම 4න් 1 පොදු සාධකයක් වෙනවානේ. ගමු 4න් 1 ඉවතට 4න් 1 පොදු සාධකයක් විදිහට ඉවත් කළොත් මෙතන ඉතුරු වෙනවා මොකද්ද? ඇත්තටම 1 ඉතුරු වෙන්නේ නැහැ. 1යට 1 කියන්නේ 1 ඍණ 5න් 1 ආයි ධන මෙතන 5න් 1 ඍණ 9න් 1 මම වරහන දාන්නේ නැහැ දැන්. එකතු කිරීම මෙතන ඉතුරු වෙනවා 9න් 1 ඍණ 13න් 1 ධන ඔය විදිහට අතන 21න් 1 ඍණ 25න් 1 කියලා ඔන්න වරහන අස්සේ තියෙන මේ ජෝඩු ටික මම එක වරහනකට ගත්තා 4න් 1 පොදු සාධකයක් විදිහට ඉවත් කරලා. දැන් ලස්සන දෙයක් වෙනවා නේද බලන්න. හැම මේ ඒකක භාගයකටම යාගේ මොකද්ද? මේ ධන ඍණ 5න් 1ට ධන 5න් 1 තියෙනවා. ආකල ප්‍රතිලෝමය. ඒ නිසා මෙයයි මොකද වෙන්නේ? කැපෙනවා. ඊට පස්සේ ඍණ 9න් 1ට ධන 9න් 1 ඒක කැපිලා යනවා. අනිවාර්යයෙන් මොකද? ඍණ 13න් 1ට ධන 13න් 1ක් මෙතන සෙට් වෙනවා. හරි? බලන්න. ලියලා බලන්න ඕගොල්ලෝ. මෙතන ඉන්නේ නැති නිසා මම මේ රටාව පෙන්නුවේ. ඔයගොල්ලෝ ඊගා පියවරක් ලියන්න. එතකොට මෙන්න මේ ධන 21න් 1ට මෙතන ඍණ 21න් එකක් සෙට් වෙලා තියෙනවා. එතකොට මේකත් කැපිලා යනවා. මොකද්ද? මේකත් කැපිලා යනවා. මේ මැද පද එක සුළු වෙලා අවසානයේ පුතේ ඉතුරු වෙන මොකද්ද? 4න් 1 වාරයක් 1 අඩු කිරීම 25න් 1 කියන එක. නේද? බලන්න කොච්චර ලස්සන සුළුනාද කියලා. දැන් එහෙනම් මේක මම ඉස්සරහට ගෙනියන්නම් සමානයි 4න් 1 වාරයක් පුතේ 1න් 25න් එකක් අඩු කරොත් 1 කියලා කියන්නේ 25න් 25. ඒක 25න් එකක් අඩු කරොත් 25න් 24යි නේද? 25න් 24යි අන්න මේක සුළු කරන්න පුළුවන් 4 වරක් 1යි 4 වරක් 6යි කියලා කැපෙනවා. එතකොට මෙතන උත්තරේ එනවා 1 වරක් 25 25යි 6 වරක් 1 6යි අවසාන උත්තරේ එනවා නේද? 25න් 6යි කියලා. දැක්කද? නැත්තම් මේක පොදු හරය අරගෙන ගන්න ගියොත් අපිට සෑහෙන අමාරුවක වැටෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ගැටලු මේ රටාවන් ඔයගොල්ලෝ අඳුනගන්න හොඳින් අධ්‍යයනය කරන්න. දැන් මෙතන වෙනස 4 නෙමෙයි 5 වෙන්න දෙන්න පුළුවන්. මෙතන වෙනස 2ක් වෙන්න දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ගැටලුවක් නිර්මාණය කරන්න බලන්න. නිර්මාණය කළා ඔයගොල්ලෝ විශ්ලේෂණය. හරි? මෙතන 2ක් වෙන විදිහට බැරි සංඛ්‍යා දෙකක් ගන්න පුළුවන්. අරගෙන ඉතින් ගුණ කරලා බලන්න ඒක එකතු කොහොමද දෙන්නේ කියන එක. ඔය රටාව ගොඩ නැගෙයි. මෙන්න මේ
අර එකට mn සමානයි කියලා ගත්ත ඒ ප්‍රකාශනය ඊටාම වැදගත් මතක තියාගන්න එක. ඒක උත්තර මතක තියාගන්න. හරි එහෙනම් මේ ගැටලුවේ ඒ ක්‍රම උපායන් ටික හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් රසවත් ගැටලුවකින් හමු.